අපි කට්ටියත් එක්ක කතා කරද්දි කියනෝ නේද මොනවද කියන්න තියෙන්නේ ඔහුට මොනවද උයන්න තියෙන්නේ මොනවද කණ්ඩ තියෙන්නේ මොනවද ගේන්න තියෙන්නේ මොනවද අරන් යන්න තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක් කියන්නේ කොහොමද අපි ඉංග්ලිෂ් වලින් අපි කියන්නේ පාවිච්චි කරන්නේ what is there to be කියන පැටර්න් එක what is there to be එක අපි පාවිච්චි කරන්නේ ක්‍රියාපද වලින් එහෙම නැත්නම් verb forms වලින් verb 3 එක. එහෙම නැත්නම් past participle verb form එක තමයි අපි පාවිච්චි කරන්නේ ඔය pattern එකත් එක්ක. right. අපි example එකක් අරන් බලමු. මොනවද ෆාමසියෙන් මිලදී ගන්න තියෙන්නේ? මොනවද ෆාමසියෙන් මිලදී ගන්න තියෙන්නේ? How to say in English? කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? What is there to be? What is there to be? ඒක තමයි pattern එක. අපි මේ pattern එකට දානවා to be එකට පස්සේ මිලදී ගන්නවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ buy. ඒකේ past participle form එක තමයි bought. What is there to be bought from the pharmacy? ෆාමසියෙන් මොනවද මිලදී ගන්න තියෙන්නේ? What is there to be bought from the pharmacy? මොනවද ඔහුට කියන්න තියෙන්නේ? What is there to be? What is there to be? අපි කියනවට කියනවා say එහෙම නැත්නම් tell කියනවා. අපි එහෙනම් say කියලා ගත්තොත් said. What is there to be said to him? What is there to be said him? What is there to be said him? ඔහුට මොනවද කියන්න තියෙන්නේ? එහෙම නැත්නම් අපි හිතමු සුපර් මාකට් එකෙන් මොනවද මිලදී ගන්න තියෙන්නේ? What is there to be bought from the supermarket? සුපර් මාකට් එකෙන් මොනවද මිලදී ගන්න තියෙන්නේ? අම්මට දෙන්න තියෙන්නේ මොනවද? මොනවද අම්මට දෙන්න තියෙන්නේ? අම්මට මොනවද දෙන්න තියෙන්නේ? What is there to be given mother? What is there to be given mother? Give, gave, given. එහෙනම් තමයි verb forms එක එන්නේ. එතකොට verb form එක එන්නේ give, gave, given. එහෙනම් what is there to be given to the mother? What is there to be given to the mother? අම්මට මොනවද දෙන්න තියෙන්නේ? තව එකක් ගමු අපි. යාළුවාට මොනවද කියන්න තියෙන්නේ? යාළුවාට මොනවද කියන්න තියෙන්නේ? What is there to be said to the friend? What is there to be said to the friend? Okay guys, practice කරන්න ලස්සන pattern එකක්